ඒ විතරක් නෙවෙයි ලිංගිකත්වය කියන මේ පොතට ලොවීනා කියන නම දුන්නේ. කවුද මේ පුන්නා කියලා කියන්නේ? කාර්යවරයාගේ ලොවීනාගේ ආදරේ. Hi, welcome back book lovers. අද කතා කරමු මොහන් රාජ් මඩවලයන්ගේ ලොවීනා කියන පොත ගැන. ලොවීනා කියලා කියන්නේ මගේ හදවතට තදටම වැදුන කතාවක්. එක වෙලාවකට මට හිතුණා ඇයි මේ පොතට ලොවීනා කියන නම දැම්මේ කියලා. මොකද මේ කතාවේ කතානායිකාව මට අනුව නම් ලොවීනා නෙවෙයි. ඒක නිසා මට පුදුම හිතුණා ඇයි මේ පොතට ලොවීනා කියන නම දුන්නේ කියලා. ඉතින් මොහන් රාජ් මඩවලයන්ගේ මේ ලොවීනා කියලා කියන්නේ අතීත කතා සිද්ධීන් ගණනාවක් එකට එකතු කරලා ලියවුණු කතාවක්. මං කලිනුත් කීව විදිහට මේ කතාවේ කතානායිකාව වෙන්නේ ලොවීනා නන් නෙවෙයි. මේ කතාවේ කතානායිකාව වෙන්නේ පුන්නා කියන කාන්තාව. එතකොට කවුද මේ පුන්නා කියලා කියන්නේ? පුන්නා කියලා කියන්නේ ගොවිතැන් කරගෙන ජීවත් වෙන පවුලකට උපන්න ගෑනු ළමෙක්. තමන්ට ජීවිතේ කාමදාකවත් විඳින්න ලැබුණේ නැති ආදරය වෙනුවෙන් පසුතැවෙන්නේ නැතුව තමන්ගේ මතු පරපුරේ ආදරය වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරපු ගැහැණු කෙනෙක් තමයි මේ පුන්නා කියලා කියන්නේ. පුන්නගේ මේ පරාර්ථකාමී හැඟීම හොඳටම විස්තර කරන තැනක් තමයි මේ කතාව වෙන දස්කොන් ප්‍රමිල ආදර කතන්දරය. මම එහෙම කිව්වේ දස්කොන් ප්‍රමිල ආදරය ගැන රජ්ජුරුව දැනගත්තාම ඒ ආදරය ආරක්ෂා කරන්න මැදිහත් වෙන්නේ පුන්නා නිසා. ඒ තමන් දස්කොන්ගෙන් ගැබ් අරගෙන කියලා රජ්ජුරුවන්ට දැනුම් දීලා. ගොවි පවුලක ඉපදුන පුන්නා රජ්ජුරුවන්ගේ අන්තපුර බිසවක් වෙලා මාලිගාවට ගිහිල්ලා එතනදී දස්කොන් ප්‍රමිල ආදරය ආරක්ෂා කරන්න යාමත් එක්ක තමයි එයා රොඩි කුලේ කාන්තාවක් බවට පත් වෙන්නේ. ඒ රජ්ජුරුව දුන්න දඬුවම නිසා. ඉතින් ඒ තමයි පුන්නා අනුන්ගේ ආදරය වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලොවීනා කියන පොත හරහා මොහන් රාජ් මඩවලයන් ආදරයට ආගම් කුල මල ભેද මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ කියන දේ ලස්සනට ඔප්පු කරලා තියෙනවා. ඒ දෙයට හොඳම නිදසුන තමයි තෝමස් මිට්ලන් ආණ්ඩුකාරවරයාගේ ලොවීනාගේ ආදරය. ඉතින් මේ කතාව වෙන ලොවීනා කියලා කියන්නේ පුන්නාගේ මිනිබිරි. ආදරය වෙනුවෙන් කරන්න බැරි කැපකිරීමක් නෑ කියන දේ මොහන් රාජ් මඩවලයන් තෝමස් මිට්ලන් ආණ්ඩුකාරවරයාගේ ලොවීනාගේ ආදර කතාවේදී ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලිංගිකත්වය කියන තැනදී ගැහැණු කෙනෙක්ගේ ජාතිය, කුලය, ආගම, හැමේ පාට මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ කියන දේ මේ ලොවීනා කියන පොත හරහා මාරම ලස්සන විදිහට පෙන්නලා දීලා තියෙනවා. මොහන් රාජ් මඩවලයන්ට අනුව නම් ලොවීනා අවසානයේදී තෝමස් මිට්ලන් ආණ්ඩුකාරවරයාට හිමිුනේ නැහැ. මොකද ලොවීනා තමන්ගේ ආච්චි අම්මා වුණ පුන්නගෙත් අනුදැනුම ඇතිව තමන් සෑහෙන කාලයක් ආදරය කරපු නොසෑහෙන්න ආදරය කරපු උතියව හොයාගෙන යනවා. ඉතින් ආදරය කියන හැඟීම මොනතරම් ප්‍රබලයිද කියලා මේ මොහන් රාජ් මඩවලයන් ලොවීනා කියන පොත හරහා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. කතාවේ මුලදීම පුන්න තමන් ආදරය කරපු දස්කොන් ප්‍රමිල ආදරය වෙනුවෙන් අතහැරීමත් එක්ක ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන දේ මොහන් රාජ් මඩවලයන් මේ කතාව හරහා පෙන්නලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආදරයට මොනතරම් දේවල් නම් කරන්න පුළුවන්ද කියන දේ තෝමස් මිට්ලන් ආණ්ඩුකාරවරයාගේ කැපකිරීම එක්ක මොහන් රාජ් මඩවලයන් මාරම ලස්සනට මේ පොතේදී විස්තර කරලා තියෙනවා. ලොවීනා කියලා කියන්නේ එක පැත්තකින් ගත්තාම ආදරය වගේම ලිංගිකත්වය කියන දේ සෑහෙන්න විස්තර කරලා ලියපු පොතක්. ඒ විතරක් නෙමෙයි තවත් පැත්තකින් ගත්තාම ලොවීනා කියලා කියන්නේ අතීතයේදී සමාජ තත්ත්වය තීරණය කරන්න ආගම් කුලය වගේම හැමේ වර්ණයේ අඳින ඇඳුම් පැළඳුම් පවා හේතුන විදිහ ගැන ලොකුවට විස්තර කරලා තියෙන පොතක්. ඒ විතරක් නෙවෙයි පහත් කුලවල මිනිස්සු විඳපු දුක් කරදර ඒ වගේම එයාලගේ ජීවිතයේ දුෂ්කර බව මොහන් රාජ් මඩවලයන් ලොවීනා පොතේ ලොකුවට විස්තර කරලා තියෙනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම ලොවීනා කියලා කියන්නේ පුළුල් සමාජ විචාරණයක් එක්ක ආදරය ලිංගිකත්වය මේ හැම දෙයක්ම ලස්සනට අකුරු කරපු ලස්සන කතාවක් තියෙන පොතක්.